මං නම් දැක්කේ ඊට වඩා දෙයක් මං ලංකාවේ දැකලා නැහැ. කොච්චරයි දැකලා තියෙන්නේ. හරි. ජාතික වැඩපිළිවෙලක් තියනවාද? නැහැ. මේ ගන්න. ඉස්සරහට ඇති වෙයි කියලා හිතනවාද? ඒත් නැහැ. මේ චූටි දෙයක් කියනද මම ඔයගලන්ට මේ අහන්නකෝ. පොඩිම කාලේ හරිද? ඒ කියන්නේ මට 1 2 3 4 වගේ පන්තිවලදී අපේ ගෙදරින් එළියට බැස්සාම ඉස්සරහ පේනවා ලොකු කන්දක්. ලොකු කන්දක් හරි. ඒ කන්දේ පහළ ඉඳන් උඩට යනකම්ම තිබුණේ තන්නි ඝන වනාන්තරයක්. හරි තන්නි ඝන වනාන්තරයක්. බිම් පල්ලහැම ඉඳන් උඩටම යනකම්. මම ඕ ලෙවල් කරන කාලේ විතර වගේ වෙනකොට ගෙදර ගියාම මේක දිහා බලනකොට ඒකෙන් භාගයක් විතර සුද්ධ කරලා තේ හිටෝලා. හරිද? තේ හිටෝලා. ඒතර කන්දේ උඩ ටික තියෙනවා. හරිද? ඒ ලෙවල් කරන කාලේ විතර වෙනකොට ඒ පොඩි කාලේ දැක්ක කන්දම මේ මෙතන පොල් මුඩක් විතර වගේ වනාන්තර ටිකක් තියෙනවා. මේ ටික අනිත් ටික ඔක්කොම තේ වගා කරලා. චූටි කොටසක් වෙන්න එතන ඉතිරිලා තියෙනවා. අර උඩු රැවුල වගේ පොඩ්ඩක් තියෙනවා. ඊට පස්සේ කාලෙක මම බැලුවා මේ ඒ පොඩි කාලේ මට තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. මේ මෙහෙම වෙන්නේ. මේ ඔක්කොම රජයේ සතු වනාන්තර ඉඩම්. දැන් මේ පහළ ඉන්න කවුරු හරි මිනිස්සෙක් මේකෙන් අක්කර 2 3ක් මොකක් කරනවද? කපලා කොටලා සුද්ධ කරලා ගිනි තියලා තේ හිටවනවා. දානවා උට නඩු. නඩුවට ගෙන්නනවා. ගෙන්නන පස්සේ ඌ කියනවා ස්වාමීනි ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ඇවිල්ලා බලන්න මට වෙන බින් අඟලක්වත් නැහැ. මට රස්සාවකුත් නැහැ. මට කරන්න දෙයක් නැහැ. මං ඒ හින්දා තේ හිටෙව්වා. තේ පැලත් හිටවලා තියෙනවා. මොකද කරන්නේ ඉතින්? ඌට දෙනවා බලපත්‍රයක්. බලපත්‍රයක් දෙනවා. පාංශු කාදනයේ සිදු නොවන පරිදි පාංශු සංරක්ෂණය කළ මේ වගාව විද්‍යාත්මකව කරගෙන යන්න කියලා. මුදන්න පාංශුවක් නැහැ හරිද? හරි. ඒක දැහගන්නකෝ මේක. ඒ ගමේම ඉන්න තව එකෙක්. මූ හිරේයි කියලා හිතාගෙන හිටපු. අඩේ මෙන්න මූ නියමයට වැඩේ කරන් යනවා. ඊළඟ එක මොකද කරන්නේ? ඊට උඩින් තව ටිකක් කපනවා. ඊළඟ එක ඊට උඩින් හොම ගිහින් දැන් මෙච්චරයි තියෙන්නේ. දැන් මේක අස්සට එන වතුර ටික මොකක් වෙනවද කියන්නේ? උරාගන්න මතු පිට ලේයර් එකක් නැහැ. පස්සේ යටට ගිහිල්ලා ඉවරලා හරිද? මොකක් වෙනවද කියන්නේ? වතුර එකතු වෙලා මේ ලේයර් එක පිටින්ම ගැලවිලා එනවා. දැන් මුගේ ඉඩම තියෙන්නේ මුගේ ඉඩම ගාව. හරි. ලංකාවේ අඩි 5000ට උඩින් තියෙන කිසිදු ඉඩමක කිසිදු වගාවක්වත් කිසිදු ඉදිකිරීමක්වත් කළොත් ඕකම තමයි හැමදාම ප්‍රතිඵලයි. මේ සයික්ලෝන් එකක් එන එක අපිට වළක්වන්න බෑලම ඒක ලෝක ධර්මතාවය. හැබැයි මේක වළක්වා ඇත්තයි. එතකොට ඔය හෙන්න උඩ කඳු උඩ 5000 අඩි 5000ට උඩ හදලා තියෙන ගොඩනැගිලි හදන්න අවසර දුන්නේ කවුද? අවසර ඕනේ නැද්ද? අවසර ඕනිද? ඔය දුන්නේ කවුද? මේ එවැනි ගෙවල් තියනවලු 4500ක් ලංකාවේ. කවුද අවසර දුන්නේ? ඔබට තේරෙනවද මේ අපි එහෙම වැඩපිළිවෙලක් හදන්න ඕනි කියලා අනාගතේ? හැදෙන්නේ නැහැ. ඒ ගැන බය වෙන්න එපා. හැදෙන්නේ නැහැ. එහෙම ඕන.